බලන්නකෝ මීට කලින් ඔයත් මේ රසම රස රොටි එක කාලා තියෙනවද කියලා. ඉතින් මේක ගොඩාක් රස හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රොටි එකක්. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ රසම රස රොටි එක අඩු වියදමින් ගෙදරදී හදාගන්නේ කියලා. අපිට මේකට පාන් පිටි ඕන වෙනවා. මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 300ක්. ඊළඟට ඒකට ලුණු එකතු කරගත්තා. ඒ වගේම ඊස්ට් මේස හැඳි එකක් එකතු කරා. සීනි පුරවපු මේස හැඳි එකක් එකතු කරා. ඉතින් ඊස්ට් ගනිද්දී හොලන් නොයදනු පැකට් කරපු ඊස්ට් එකක් අරගන්නව නම් හොඳයි. ඉතින් පැකට් කරපු ඊස්ට් එකක් ගෙදර ගෙනාවට පස්සෙත් ඒක කැඩුවම ඊළඟට ඩීපිෂර් එකේ දාලා තියන්න. එතකොට ඔයාලට ඒක ඊළඟ දවසෙත් පාවිච්චියට ගන්න පුළුවන්. ඊළඟට මද රස්නේ උණු වතුර ටික ටික දාලා මෙන්න මේ වගේ අපි ඩෝ එක නීට් කරගන්න ඕන. මෙන්න මේ විදියට පිටි ඩෝ එක හොඳට අනා ගන්න ඕන. අතේ ඇලෙන්නේ නැති පදමට එනකම්. වතුර ගොඩාක් දාන්න එපා. ටික ටික දාලා මෙන්න මේ ගානට ඩෝ එක නීට් කරගන්න. ඊළඟට අපි මේ ඩෝ එක වහලා පැත්තකින් තියාගන්න ඕන. මේක පිපෙන්න පැය භාගයක් විනාඩි 40ක් වගේ අතර කාලයක් යනවා. මේ තියෙන්නේ හරියටම විනාඩි 40කට පස්සේ. ඔයාලට පේනවා ඇති අපි පිටි ඩෝ එක හොඳට පිපිලා තියෙන්නේ. දැන් අපි මේක තව චුට්ටක් මේ විදියට නීට් කරගන්න ඕන. ඔන්න ඊළඟට අත් දෙකේ හොඳට පොල් තෙල් ටිකක් ගාලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක ගුලි වෙන් කරගන්න. ඉතින් මම රොටි 3ක් තමා හදාගන්නේ. ගොඩාක් ලොකු රොටි. ඉතින් සාමාන්‍ය රොටි හදාගන්න නම් ඔයාලට 6ක් වගේ හදාගන්න පුළුවන්. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට මේක වෙන් කරගන්න. ඊළඟට ලෑල්ලකට පාන් පිටි ටිකක් හොඳට ඉහලා මේ පිටි ඩෝ එකක් තියලා ඔයාලට මෙන්න මේ වගේ රෝලර් එකක් පාවිච්චි කරලා මේක තුනී කරගන්න පුළුවන්. රෝලර් එකක් නැත්නම් වීදුරු බෝතලයක් පාවිච්චි කරලත් මේ වැඩේ කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට රොටි එක ගොඩාක් ඝනකම නැති වෙන්න, ගොඩාක් තුනීත් නැති වෙන්න තුනී කරගන්න ඕන. ඊළඟට අපි ප්‍රයි පෑන් එක ලිපේ තියලා මේ රොටි එක හදාගන්නමු. ලිපේ ගින්දර අඩුවෙන්මයි තියෙන්න ඕන. ඉතින් තෙල් හෝ බටර් මේ මුකුත්ම මම ප්‍රයි පෑන් එකට දැම්මේ නැහැ. ඊළඟට රොටි එක දාලා මේ විදිහට දෙපැත්ත හරවමින් රොටි එක හදාගන්න. ඔයාලට පේනවා ඇති මම හදාගනිපු රොටි එක මගේ ප්‍රයි පෑන් එකටත් වඩා ගොඩාක් ලොකුයි. ඉතින් මම අද ෆිලින් එකක් මැදට දාන නිසායි ඒ ගානට හදාගත්තේ. ඉතින් ඔයාලා කරි එකක් එක්ක මේ රොටි එක කනවා නම් පොඩි පොඩි රොටි වලට හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ රන්වන් පාට එනකන් දෙපැත්තම හොඳට රොටි එක තඹ ගන්න ඕන. ඉතින් වැඩි වෙලා යන්නේ නැහැ. ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන තමයි අපි මේ වැඩේ කරගන්න ඕන. මේ විදිහට ඔක්කොම රොටි ටික හදලා පැත්තකින් තියාගන්න. මම රොටි ටික හදලා ඉවරයි. දැන් මැද ෆිලින් එක දාන්න හදන්නේ. මෙන්න මේ විදිහට කැපුමක් දාගන්න ඕන. හරි මැදට එනකන් ඊළඟට මේ විදිහට හතරට නවා ගන්න. දැන් ඔයාලට කැමති ෆිලින් එකක් දාගන්න පුළුවන්. මම මේ ගාන්නේ මයෝනිස්. ඉතින් කැමති ෆ්ලේවර් එක මයෝනිස් ගන්න පුළුවන්. මේ විදියටම ඕනේ නෑ. ඔයාලා කැමති විදියට ෆිලින් එකක් දාලා මේ රොටි එක හදාගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකට මේ රොටි එක කන්න චිකන් හොදි එකක් හදාගන්න. එතකොටත් ගොඩාක් රසයි. ෆිලින් එකක් එකතු කරන්න ඕනෙත් නෑ. දැන් මම ඊළඟ කොටසට සලාද කොළ දෙකක් ඒ වගේම තක්කාලි පෙති දෙකක් එකතු කරා. ඊළඟ කොටසට තක්කාලි සෝස් එකතු කරලා ලුණු රවුම් දෙකක් එකතු කරා. ඊළඟ කොටසට මේ එකතු කරන්නේ බෙදපු චිකන් ටික. මම චිකන් ටික බෙදගෙන තියෙන කෝන් ෆ්ලවර් එකතු කරලා ඊළඟට ඒකට සෝස් ටිකක් එකතු කරා. දැන් මෙන්න මේක මේ විදියට නවා ගන්න. හරිම ලස්සනට එනවා. ඒ වගේම ගොඩාක් රසයි. ඉතින් ඔයාලට උඩිනුත් සෝස් ටිකක් මේක එකතු කරලා ලස්සනට සරස ගන්න පුළුවන්. ඉතින් මම මේ විදියට තමයි ෆිලින් එක එකතු කරන්නේ. මේ ෆිලින් එක දාන්න නැතුව චිකන් හොදි එකක් බොරේට වගේ හදලා ගත්තම මේ රොටි එක ගොඩාක් රසට ඔයාලට කන්න පුළුවන්. ඉතින් මේ විදියටත් හදලා බලන්න. හදලා බැලුවත් රස කොහොමද කියලා මටත් කියන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මගේ YouTube channel එකත් subscribe කරලා තියාගත්තොත් මේ වගේ රසම රස රෙසිපි එකක් මං අරන් ආපු ගමම ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් රෙසිපිය හොඳයි නම් අමතක නොකර යාළුවන්ට බලන්න share කරන්න. මගේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. රසවත් රෙසිපියකින් ආයෙත් හමු වෙමු.